ඉතින් ඕගොල්ලෝ කැමතිද ප්‍රශ්න වලට උත්තර දීලා එහෙම නැත්නම් සර්වේස් කරලා මාසෙට 1500ක් ඩොලර් 1500ක් වගේ හොයන්න. ඔය යාළුවනේ එහෙම කරන්න පුළුවන්. ඉතින් මම අද කතා කරනවා ඒ වගේ රියල් මේ ලෝකේ තියෙන දැනට හොඳම වෙබ්සයිට් පහක් ගැන. ඉතින් අපි කතා කරමු මේ වෙබ්සයිට් පහ මෙතන ඉඳන්. එහෙනම් හැමෝම ආදරෙන් පිළිගන්නවා අපේ sstechhub.lk YouTube channel එකට. අපි එහෙනම් මුලින් ඉඳන් පටන් ගමු. හොඳ යාළුවනේ අද දවසේ මම කතා කරන පළවෙනි වෙබ්සයිට් එක වෙන්නේ Hey Cash කියන එක. ඉතින් මේකෙදි ඕගොල්ලන්ට සර්විස් වලට උත්තර දීලා වගේම ගේම් ප්ලේ කරලා ඒ වගේම ඔෆර්ස් කම්ප්ලීට් කරලත් පුළුවන් ඕගොල්ලන්ට මේකෙන් ගණක් හොයාගන්න. ඉතින් මේක ගේම් ප්ලේ කරනවා නම් ඔයාලට ඩොලර් 750 ඩොලර් 127 අතර ගණක් හොයාගන්න පුළුවන්. ඒ වගේම සර්විස් කම්ප්ලීට් කරලා එක සර්වේ එකකට ඩොලර් 750ත් ඒ වගේම ඩොලර් 706ක් වගේ ගාණක් හොයාගන්න පුළුවන් එක සර්වේ එකකට. ඉතින් ඔෆර්ස් කම්ප්ලීට් කරලා එක ඔෆර් එකකට ඩොලර් එකක් ඒ වගේම ඩොලර් 75ක් අතර ගාණක් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් මේක සීමිත රටවල් ප්‍රමාණයක් අතර විතරයි, බොහෝ දුරට යුරෝප් කන්ට්‍රීස් අතර විතරයි මෙන්න මේ මෙතඩ් එකෙන් මුදල් earn කරන්න පුළුවන්. ඉතින් මගේ ඔඩියන්ස් එකේ ඉන්න යුරෝප් කන්ට්‍රීස් වල ඉන්න යාළුවන්ට මේක ගොඩාක් හොඳ ක්‍රමයක් වෙයි ඉගෙන ගන්න ගිහිල්ලා ඉන්න කට්ටියටත්. ඉතින් යාළුවනේ මගේ දෙවෙනි වෙබ්සයිට් එක වෙන්නේ සර්වියෝ කියන වෙබ්සයිට් එක. හොඳයි, මේ වෙබ්සයිට් එක ඇත්තටම රටවල් 110කට එලිජිබල්. ඒ කියන්නේ රටවල් බහුතරයකට මේ වෙබ්සයිට් එක හරහා earn කරන්න පුළුවන්. ඉතින් UAE ඉන්න ඕගොල්ලන්ටත් මාසිකව මේකෙන් සර්විස් වලට උත්තර දීලා ඩිරම් 600ක් වගේ මුදලක් හොයාගන්න පුළුවන්. ඉතින් මේක බොහෝ දුරට හොඳ වෙබ්සයිට් එකක් වෙයි. මොකද ඔක්කොම PayPal ඒ වගේ හැම පේමන්ට් මෙතඩ් එකක්ම මේකේ වැඩ කරන නිසා ඕනම කන්ට්‍රි එකක ඉන්න කට්ටියට. ඉතින් මගේ ලිස්ට් එකේ ඊළඟ වෙබ්සයිට් එක වෙන්නේ branded survey කියන එක. ඉතින් මම මේක විශේෂයෙන්ම කරන්නේ මගේ යුරෝප් වල ඉන්න යාළුවන්ට. ඉතින් මේකෙදි ඕගොල්ලන්ට පොයින්ට් බේස් හම්බෙන්නේ. ඒ කියන්නේ කරන එක ටාස්ක් එකකට එහෙම නැත්නම් එක සර්වේ එකකට පොයින්ට් 500 ඉඳන් ඉස්සරහට අපිට හම්බෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මේකේ තියෙන සර්වේස් කරලත් ලොකු ගාණක් උපය ගන්න පුළුවන්. ගොඩාක් හොඳ වෙබ්සයිට් එකක්. ඔයා යුරෝප් කන්ට්‍රි එකක ඉන්නවා නම් සර්වේ කරලා මුදල් earn කරන්න පුළුවන්. මොකද මේක තමයි දැනට යුරෝප් වල තියෙන ලෙජිට්ම වෙබ්සයිට්. ඊළඟ සර්වේ කරලා earn කරන්න පුළුවන් වෙන වෙබ්සයිට් එක වෙන්නේ Prime Opinion කියන වෙබ්සයිට් එක. ඉතින් මේ Prime Opinion කියන වෙබ්සයිට් එකේ අපිට පුළුවන් සර්වේ කරලා earn කරන්න. ඉතින් මේක UAE ලංකාවේ ඉන්න කට්ටියටත් කරන්න පුළුවන් වෙයි. ඒ වගේම මම කලින් කතා කරපු සර්වියෝ කියන එක ලංකාවටත් පුළුවන් කරන්න. මගේ ලිස්ට් එකේ අවසාන එක වෙන්නේ මේ Prolific කියන වෙබ්සයිට් එක. ඉතින් මේකත් යුරෝප් ඉන්න ඒ වගේම ඕස්ට්‍රේලියා වගේ රටක ඉන්න කොල්ලෝ කෙල්ලන්ට හොඳම වෙබ්සයිට් එකක්. ඕගොල්ලෝ ස්ටුඩන්ට් කෙනෙක් නම් මේකෙන් earn කරගන්න. ඉතින් යාළුවනේ ඔන්න ඔය වෙබ්සයිට් ටික තමයි ඕගොල්ලෝ ඔය වැඩ කරලා ඔය වෙබ්සයිට් පහේම වැඩ කරලා ඕගොල්ලන්ට හරියට වැඩ කරගෙන ගියොත් ඕගොල්ලන්ට මාසෙකට ඩොලර් 1500ක් වගේ හොයන එක මහා ලොකු දෙයක් වෙන්නේ නැහැ. ඉතින් මම හිතනවා මේ වෙබ්සයිට් වලට ඕගොල්ලෝ ලොග් වෙලා මේක කරන්න උනන්දු වෙයි කියලා. ඉතින් ඕගොල්ලන්ට යම්කිසි වෙබ්සයිට් එකක් ගැන මීට වඩා විස්තර දැනගන්න ඕන නම් මේ මම අද කතා කරපු වෙබ්සයිට් පහෙන් ඕගොල්ලන්ට පුළුවන් පහළ තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න මෙන්න මේ වෙබ්සයිට් එකේ දීර්ඝ වීඩියෝ එකක් ගැන ගේන්න කියලා. මම මේ අදාළ වෙබ්සයිට් එක ගැන ඒ විදිහට කතා කරන්න. හොඳයි. එහෙනම් මේ වගේ අලුත්ම ඔන්ලයින් earning methods ඒ වගේ සර්විස් කම්ප්ලීට් කරලා earn කරන්න පුළුවන් වෙබ්සයිට් ගැන අලුත්ම තොරතුරු ඕගොල්ලෝ ගාවට ගේන්න අපි සූදානම්. එහෙනම් ගිහින් එන්න. පහළ තියෙන subscribe button එකත් ඔබලා bell icon එකත් click කරලා තියාගන්න.